ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙනුවන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා. එක පවුලකට ළමයි කුසේ ඉපදිලා දරුවා ලැබෙන්න යනකොට අම්මට හොඳටම මාරුණා. 99න් අම්මා බේරගත්තා. බේරගත්තට පස්සේ දරුවත් යාන්තම් බේරගත්තා. වෛද්‍යවරු තරේ අවවාද කළා කවදාවත් ආයි ළමයි හදන්න එපා. එක්කෝ අම්මා මැරෙනවා නැත්තම් දෙන්නම මැරෙනවා. ඊට පස්සේ මෙයාලා පවුලේ අය පරිස්සම් වෙලා හිටියා. පරිස්සම් වෙලා ඉන්නකොට කාලයක් ගියා මෙයාලා දන්නෙත් නෑ. බරට දරුවෙක් ඇවිල්ලා මාස 3යි. මුළු පවුලම බය වුණා. බය වෙලා ඇවිල්ලා එයයි හැබැයි තෙරුවන් සරණ ගියා. ඇවිල්ලා අපිට කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම එකක් තියෙනවා අපිට සෙත් පතන්න කියලා. මං කිව්වා කුසදරු අම්මලාට මුනිවරයෙක් ඉන්නවා. කුසදරු අම්මලාගේ දුක් දුරු කරන මුනිවරයා කවුද? අඟුලිමාල මහරහතන් වහන්සේ. මං කිව්වා අඟුලිමාල මහරහතන් වහන්සේට උදේ හවස වඳින්න කිව්වා. අඟුලිමාල මහරහතන් වහන්සේට පැන් වීදුරුවක් තියන්න බුද්ධ පූජාවට අමතරව උදේට වන්දනා කරලා පිරිත් කියලා අවසර අරන් පැන් වීදුරුව වෙනම වාජනයකට අරන් අඟුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා කියලා ඒ පැන් ටික අම්ම බොන්න කිව්වා. උදේට පැන් ටිකක් තියන්න හවසට පිරිත් කියලා අවසර අරන් වෙන වාදනයකට අරන් පැන් ටික බොන්න කිව්වා. ඊට පස්සේ දසමාස වෙනකොට මේ දරුවා ලැබෙන්න ලං වෙනකොට අඟුලිමාල පිරිත කිව්වා. හැමදාම අඟුලිමාල පිරිත කියනවා. ඊට පස්සේ ගියා නුවර ගිහින් ඇයි මේ සීරියස් කේස් එකක්. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා තව සතියක් තියෙනවා බබා ලැබෙන්න. නිසා මේ ඇතුලේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක තව ටික දවසකින් එන්න කියලා ආපහු එව්වා. අර ලෙඩා. එවපු දවසේම අමාරු නෑ. හදිසියට ගමේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ගමේ ඉස්පිරිතාලෙදිම දරුවා ලැබුණා. අවස ගෙදර ආවා. මොන ඔපරේෂන්වත් නෑ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස, අඟුලිමාල මුනිදුන්ගේ තේජස, අඟුලිමාල මුනිදුන්ගේ බලය. පින්වත්නි, ඒ උත්තමයා පිණ්ඩපාතේ වඩිනවා. මේ රහත් වෙන්න කලින් අරහත් වෙන්න කලින් පිණ්ඩපාතේ වඩිනකොට අම්මා කෙනෙක් ඉන්නවා දරුවා බී කරගන්න බැරුව. මෝඩ ගර්භ වෙලා දරුවා හිර වෙලා. දරුවෙක් හිර වුණොත් ඒ වේදනාව ඒක දන්නේ අම්මා කෙනෙක් විතරයි. විලි වේදනාව කියන්නේ පින්වත්නි මැරෙන්න තරම් වේදනාවක් උපදිනවා මොහොතින් නැති වෙනවා. ආය මැරෙන්න තරම් වේදනාවක් උපදිනවා ඒ මොහොතේම නැති වෙනවා. විලි වේදනාව. මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා වේදනාව තප්පරෙට නැතිනකොට සුසුම් පොදක් හෙලනවා අම්මා කියලා. ආය වේදනාව වෙනවා. මේ විදිහට නොනවත්තා විලි වේදනාවෙන් කෑ ගහනකොට අර තමන් කඩුවක් ඔසවාගෙන යනකොට එපා මරන්න කියලා කෑ ගහද්දී ඒ කිසිම වචනයකට තෙත් නොවුන හිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වන මේ ශ්‍රමණ පුත්‍රයන් වහන්සේගේ හදවත ඉපදිලා ඉන්න කෙනෙක් නෙවෙයි නූපන් කෙනෙක් ගැන පවා කරුණාව ඉපදුනා. ඉපදිලා එදා පිණ්ඩපාතේ ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කියලා හිටිනවා. මෙහෙම දරුවෙක් ඉර වෙලා දුක් විඳිනවා මට අනුකම්පා හිතුණා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා අඟුලිමාල එහෙනම් සෙත් ප්‍රාර්ථනා කරන්ට ඔය මූණ ගර්භ මෑණියන්ට මම ප්‍රාණඝාතය කළේ නෑ. ඒක සත්‍යයි නැගණිය ඔබගේ කුසට සෙත් වේවා දරුවා සුවසේ බිහි වේවා කියලා. ඊට පස්සේ දෑත පෑවා භාග්‍යතුන් වහන්සේ දෙසට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෑතේ කොච්චර ලේ තවරුණාද? ඇයි අඟුලිමාල මේ විදිහට කියන්න බැරිද ඇහුවා. යතෝහම් බගිනී අරියාය ජාතියා ජාතෝ යම් දවසක පින්වත් නැගණිය ආර්ය ජාතිය මා ඉපදුනාද ආර්ය ජාතිය කියලා කිව්වේ මේ කසාවතට. ශ්‍රමණ ජීවිතේට නාමජානාමි එදා ඉඳලා නම් දන්නේ නැහැ. සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දැන සතෙක් මරුවේ නැහැ. සතෙක් මරපු බවක් දන්නේ නැහැ. තේන සත්‍යේන එක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් සොත්ති තේ හෝතු සොත්ති ගබ්බසාති සෙත් වේවා සුවසේ දරුවා බිහි වේවා. ඔබගේ ගැබට සෙත් වේවා කියලා කිව්වේ
ඔන්න ඉස්ලාම බුද්ධ වචනේ කල්පයක් පවතිනද සක්වලවල් කෝටියක අනුභවයේ පැතිරෙන්න බුදුරජාණන් වහන්සේ තමයි ඉස්ලාම සත්‍යක්‍රියාව ඉපැද්දුවේ. කල්පයක් පවතින විදිහට. අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ සුවසේ දරුවෙක් බිහි වෙන්න අඟුලිමාල මුනිදුන්ගේ සත්‍යක්‍රියාවෙන් සෙත් පතාවි. සක්වල කෝටියක් කියන්නේ මේ වාගේ සක්වලවල් කෝටියකින් එහා අම්මා කෙනෙකුට දරුවෙක් බිහි කරගන්න බැරි නම් ඒත් අඟුලිමාල මුනිදුන්ගේ සත්‍යක්‍රියාව සිහි කරනකොට ඒ ගැබ ආරක්ෂා වෙනවා. අඟුලිමාල මුනිදුන් වැඩියා. තවම රහත් වෙලා නැහැ. ඊට පස්සේ එළියේ තිබ්බා ගල් ආසනයක්. ඇතුලේ අම්මා ඉන්නවා කෑ ගගා. ඊට පස්සේ කිව්වා පින්වත්නි මං දැන් සෙත් පතන්නම්. ඒ අම්මට අහගෙන ඉන්න කිව්වා. ඒක කලබලේ නෙවෙයි. පඩ ගාලා කලබලේ නෙවෙයි. මෙහෙම කිව්වා. පින්වත් නැගණිය මම ආර්ය ජාතියේ ඉපදුන දවසේ ඉඳලා දැන සතෙක් මැරුවේ නෑ. ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා. සුවසේ දරුවා බිහි කරත්වා කියලා අවසාන අකුර කියලා ඉවර වෙනවත් එක්කම ධර්මාසනයකින් බහින ධර්මදේශකයන්න් වහන්සේ නමක් වගේ සුවසේ දරුවා ඉපදුනා. අම්මට වේදනාවකුත් නැහැ, දරුවට වේදනාවකුත් නැහැ. කුසදරු අම්මලාට සුවසේ දරුවන් බිහි කරන එකම ආරක්ෂාව මේ අඟුලිමාල පිරිතයි. දැම්ම පුරුදු කරගන්න. මේ දරුවා කුසේ ඉදිද්දී මේ රේඩියෝ වල යන සින්දු වලට තාල අල්ලලා ඉන්න එපා. අහල පහල ගෙවල් වල ගෑනුන්ගේ වචන වලට මෙහින් පද බැඳ ඉන්න එපා. අඟුලිමාල පිරිත කියන්න. බය වෙන්න එපා. මුනිවරයෙක් කරපු සෙත් ප්‍රාර්ථනාවක්. සමහර අම්මලා බයයි. මාස 3න් අඟුලිමාල පිරිත කිව්වොත් මාස 3න් දරුවා ලැබෙයි කියලා. මේක මහා මුනිවරයෙක් අනුකම්පාවෙන් කරපු සත්‍යක්‍රියාවක්. පින්වත්නි අඟුලිමාල මුනිදුන්ගේ බලය කියන්නේ උන්වහන්සේ ඒ සත්‍යක්‍රියාව කළේ ගල් ආසනයක ඉඳලා නේද? පරිත්තං යම් බනන්තස්ස නිසින්නට්ඨාන දෝවන. උන්වහන්සේ පිරිත් කියපු ආසනයේ උදකම්පි විනාශේති සබ්බමේව පරිස්සයන්. ඒ ඉඳගෙන හිටපු ආසනයේ සෝදලා පැම්බිව්වොත් සියලු පීඩා නැති වෙනවා කියනවා. ඒ ආසන විශාල ගල් ආසනයක්. කොච්චර හොදලා මිනිස්සු පැම්බීලා තියනවද කියනවනම් අද ගල් ආසනේ නැහැ. ඒ කුටිය අදටත් තියෙනවා. ගල් ආසනේ නැහැ. හොදලා පැම්බීලා. සොත්තිනා ගබ්බ උත්ථානං යංච සාදීති තංකනේ. කුසදරු අම්මලාට මේ අඟුලිමාල පිරිත සිහි කරපු සැනින් සියලු පීඩා නැති වෙන, දුක් නැති වෙනවා. එහෙනම් කුසදරු අම්මලාට තියෙන මහා දිව්‍ය ඖෂධය තමයි මේක. තේරස් අඟුලිමාලස්ස ලෝකනාථේන භාසිතං. ලෝකනාථයන් වහන්සේ අඟුලිමාල මුනිදුන්ගේ මේ සත්‍යක්‍රියාව කප්පට්ටායි මහා තේජං කල්පයක් පවතිවා කියලා අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ නිසා කුසට දරුවෙක් ආපු අම්මා කෙනෙක් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. මේ සරණේ පිහිටලා ඉන්නවා නම් අඟුලිමාල මුනිදුන් කෙරෙහි පැහැදිලා නම සිහි කළත් ඇති. නම සිහි කළත් ඇති. අඟුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා කියලා. එහෙම සෙත් ලබන්න ওই කුසේ ඉන්න දරුවාන්ට ලොකු පිනක් තියෙන්න ඕන. ඒකයි සත්පුරුෂ ඇසුර කියන්නේ. දැන් මේ අඟුලිමාල පිරිතෙන් ආරක්ෂාවක් ගන්න හැටි අපිට කල්යාණ මිත්‍ර ඇසුරෙන් නේද මේ ලැබෙන්නේ. ඒකයි. ඒ නිසා ওই කුසේ සිටින දරුවාන්ට සිත්පතන්ද සත්පුරුෂ ඇසුර ලැබේවා කියලා. ඒ නිසා ඔය කුසේ සිටින දරුවාට සිත්පතන්ද පුතේ උඹ මං අත්හැරියත් මගේ අම්මා අත්හැරියත් සත්පුරුෂයෙක් නම් අත්හරින්න එපා කියලා. අහෝ ඔය වාගේ සිටිවිලි තියෙන අම්මා කෙනෙක්ගෙන් ඉපදෙන දරුවා නම් සුළුපටු පින්වන්තෙන් නෙවෙයි. ඇයි ඔහොමත් පැතිල්ලක්? පතන්නේ සත්පුරුෂකමමනේ. කියනවා අම්මා අත්හැරියක් කමන්නේ තාත්තා අත්හැරියක් කමන්නේ සත්පුරුෂය අත්හරින්න එපා කියලා. ඒ ශක්තිය ඒ දරුවාගේ වටා වජ්‍රමය මංජුසාවක් වගේ තියෙයි. දියමන්ති මංජුසාවක් ඇතුළේ ඉන්නා වගේ තියෙයි ඒ දරුවා. කිසි කෙනෙකුට දරුවට අත තියන්න බෑ. කොහොමද ප්‍රාර්ථනාව? ඒකයි. ඒ නිසා හැම වෙලාවෙම තෙරුවන් ගැන සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය සිහි කරන්න. ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය සිහි කරන්න. ආර්ය මහා සංඝරත්නයේ ආනුභාවය සිහි කරන්න. අඟුලිමාල මුනිදුන්ගේ ගුණ සිහි කරනවා කියන්නේ සරණ නේද? ඔය ටික ඉගෙන ගන්නකොට හිතුන්නේ නැද්ද
කිසි බයක් නෑනේ අප්පා කියලා හිතුන්නේ නැද්ද? අඟුලිමාල පිරිත දන්නවනම් අඟුලිමාල මුනිදුන්ට පැහැදිලා නම් කිසි බයක් නෑනේ කියලා හිතුන්නේ නැද්ද? සරණ කියන්නේ බය නැතිවීමට කියන නම. නැත්තම් ඉන්නේ කෑමක් දුන්නත් මෙවුම් මේකට මොනවද දාලා දෙයිද? බඩේ ඉන්න දරුවට මොන හරි කරයිද? දරුවට හානියක් වෙයිද කියලා හැම වෙලාවෙම අම්මලා බයෙන් ඉන්නේ. ඒ සරණක් නැති නිසා. දැන් මම කිව්වා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් තියෙන අඟුලිමාල මුනිදුන්ගේ තේජසින් සෙත්පතපු දරුවා වජ්‍රමේ මංජුසාවක් ඇතුලේ ඉන්නේ කියලා. වජ්‍රමේ මංජුසාව කියන්නේ වජ්‍ර කියන්නේ දියමන්ති ලේසියෙන් කඩන්න බෑ. බය වෙන්න එපා. සරණක් තියෙනවා. අනේ මගේ දරුවට මොන හරි වෙයිද කියලා හිතපු ගමන්ම අඟුලිමාල මුනිදුන් සිහි කරන්න. අම්මලා ওই පඩිපෙළ වලින් වරිනකොට පඩිපෙළක් එහෙම මේ වෙලාව ඉක්මනට වැටෙන්න යනවා. ඒකට බැම්ම අල්ලා ගන්නවා. ඒ වෙලාවෙ ඉඳලා ගින්නේ ඉන්නේ බඩ ඇතුලට මොකක් වුණාද දන්නේ නැහැ කියලා. ඉක්මනට බඩ අල්ලාගෙන සිහි කරන්න අඟුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා. සම්බුදු බලයෙන් සෙත් පතන්න. පසේබුදු බලයෙන් සෙත් පතන්න. රහතුන්ගේ තේජසින් සෙත් පතන්න. ඒ දරුවෝ පින්වන්තයි. බය වෙන්න එපා. සරණක් තියෙනවා. ඊළඟට කුසේ ඉන්න දරුවා තෙරුවන් සරණ යවලා නැති අම්මලා දැන් මෙතෙන් දෙන්න පණ තිබ්බනම් යන්න මහසෑයට. මහසෑය ඉදිරියේ මේ කුසේ ඉන්න දරුවා සත්පුරුෂයෙක් වේවා කියලා පතන්න. කුසේ ඉන්න දරුවා බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා සරණ යවන්න. කුසේ ඉන්න දරුවාට අඟුලිමාල මුනිදුන්ගේ තේජසින් සෙත් වේවා කියලා පතන්න. මා අම්මයි තාත්තයි අත්හැරියා සත්පුරුෂයෙක් නම් අත්හරින්න එපා කියලා සත්පුරුෂ ඇසුර පතන්න. ඒ දරුවට ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙනවා. අම්මා කෙනෙකුගේ ආශිර්වාදය. මේ ලෝකේ මාස 10ක් බිම තියන්නේවත් නැතුව උස්සගෙන ඉන්නේ නෑ කවුරුවත්. ජීවියෙක්. එක මොහොතක් බිම තියන්නේ නැතුව තවත් ජීවියෙක් උස්සගෙන ඉන්න සතෙක් මේ ලෝකේ නෑ. දරුවෙක් බඩේ උස්සගෙන ඉන්නවා මාස 10ක් මොහොතක් අයින් කරන්නේ නැතුව. ඒක තමයි මේ ලෝකේ අපූර්ව ධර්මතාවය. ඒ නිසා ඔබගේ ප්‍රාර්ථනාව දරුවාට එකතු වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් අඟුලිමාල මුනිදුන්ගේ තේජසින් ඔබටත් ඔබේ කුසේ දරුවාටත් සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. මෙවැනි ධර්මදේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න. බුදුබණ TV සබස්ක්‍රයිබ් කරගෙන යන්න.